සාදරයෙන් පිළිගන්නවා කුක් විත් රසාදරේ මගේ YouTube channel එකට. අද හදන්න යන්නේ ආප්ප. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම හාල් අඬු කෝප්ප වලින් දෙකක් අරගෙන මේ විදිහට හොඳට හොද ගන්නවා. 3-4 පාරක් හොඳට හොදගෙන පැය 8ක් පමණ අපි මේක පෙඟෙන්න තියාගන්න ඕනේ. මේ තියෙන්නේ අපිට ආප්ප හදා ගන්න ඕන අවශ්‍ය දේවල්. අපි දැන් වතුර ටික මේකේ පෙරා ගමු. පෙඟෙන්න තියපු හාල් වල වතුර බේර ගන්න යන්නේ. බේරගෙන ඉවරනත් මුලින්ම බේන්ඩරේට පොල් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි හාල් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි සීනි ටිකයි ඊෆ් ටිකයි එකතු කර ගන්නවා. ආයෙත් අපි නැවත හාල් එකතු කර ගන්නවා. මේ පොල් වතුර නම් මංගාව තිබ්බ හින්දා දැම්මා. නැත්තම් අවශ්‍යයි. අපි වතුර ටිකක් එකතු කර ගන්නවා. මට කියන්න අමතක වුණා පොල් කිරි වලින්ම වතුර එකතු කරන්නේ නැතුව පොල් කිරිම එකතු කරන්නත් පුළුවන්. අපි දැන් බෙන්ඩර් කරගමු. දැන් අපි මේ බෙන්ඩර් කරගත්තු ආප්ප මිශ්‍රණය දැන් බලන්නකො ඔන්න ඔය වගේ තියෙන්න ඕනේ. ඔය පදමට තියෙන්න ඕනේ. ඔය අතරතුර ඔයාලට පුංචි දෙයක් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්නත් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි දැන් ඕක හොඳට වහ ගන්න ඕනේ. අපි ඊට පස්සේ පැය 2ක කාලයක් විතර පිපෙන්න තියෙනවා. දැන් බලමු අපේ ආප්ප මිශ්‍රණය පිපිලාද කියලා. ඔන්න බලන්නකෝ හොඳට පිපිලා තියෙනවා. පැය 2ක් විතර ওই විදිහට තිබ්බහම හොඳටම ඇති. ඔය සද්දෙකුත් එනවා. හොඳට පිපිලා තියෙන්නේ. අපිට දැන් ආප්ප මිශ්‍රණය හදා ගන්න පුළුවන්. අපි ලුණු එකතු කරේ නෑ. දැන් තමයි අපි ලුණු එකතු කරන්නේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ওই විදිහට හොඳට කලවම් කරගන්න. බුබුලු වගේ තියෙන ඒවා නැතුව යන්න. අපි ආපහු කිරි එකතු කරන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. දැන් අපි චාත්තිය ලිපේ තියලා ටිකක් රත් වෙන්න තියලා ඊට පස්සේ අපි පොල් තෙල් ටිකක් ගාලා ආයෙත් ලිපේ තියනවා. දැන් බලමු අපි ওই විදිහට දාගෙන ඔය විදිහට අපි ආප්ප
හදාගමු. බලන්නකෝ ලස්සනට ආපේ ගැලවෙන හැටි. ඔන්න ලස්සනට තියෙනවා ආපේ. අපි ආයෙත් ඒ විදිහටම තෙල් ටිකකින් හොඳට චාත්තිය මැද ගන්න. අපි තව ආපයක් දාලා බලමු. අපි ආපයක් පුච්ච ගන්න හදන හැම වෙලාවකම හොඳට ආප මිශ්‍රණය කලවම් කරගන්න. ඔය විදිහට අපි ආප ඔක්කොම ටික පුච්ච ගමු. ඔයාලත් හදලා බලලා රස කොහමද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්.